Yo guys, කොහොමද ඔයාලා හැමෝම සාදන පිළිගන්නවා මදු ටෙක් අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක ඔයාලා අදත් එකතුලා ඉන්නේ. අද අපි ගෙනල්ලා තියෙන්නේ ඔයා Samsung fan කෙනෙක් නම් ඔන්න budget range එකේ ෆෝන් එකක් ඔයා හෙව්වා නම් ඔයාලට සුපිරි ෆෝන් එකක් ඇවිල්ලා තියෙන්නේ Samsung ලගේ. ඔයාලා budget range එකේ ෆෝන් එකක් හොයන කෙනෙක් නම් ඔයාලට හරියන මොඩල් එක තමයි Samsung A07. අද අපි ගෙනල්ලා තියෙන්නේ මේකේ unboxing එක සහ full review එකක්. අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම හින්දා වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ පටන් ගන්න කලින් පහළ subscribe button එක click කරලා මදු ටෙක් අපේ YouTube channel එක subscribe කරලා තියාගත්තොත් තමයි ඔයාලට මෙවැනි අලුතෙන් දාන ටෙක් videos වීඩියෝ එක දාපු ගමන් ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන. එහෙනම් අපි රිස්ස නැතුව unboxing එකට ගිහිල්ලා බලමු. මොකද්ද මේ A07 එකේ ඔයාලට ගන්න පුළුවන් වැඩ කැලි කියලා. box එක මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ guys ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ mobile phone එක package එකට දාලා ඒවලා තියෙනවා. sim remover tool එක මේ විදිහට තියෙනවා. මේකත් එක්කම ඊට පස්සේ මේක අයින් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මේකේ charging cable එක ඒවලා තියෙනවා. ඒ වගේම මේක C type දෙපැත්තම C type වෙන්නේ. එතකොට ඔයාලට මේකට වෙනම dock එකක් ගන්න අවශ්‍ය වෙනවා. මොකද දැන් අලුතෙන් එන phones සියල්ලේම වගේ මේ විදිහට කේබල් එක විතරයි එන්නේ. ඔයාලට charge කරන්න වෙනම dock එකක් ගන්න වෙනවා. ඒ වගේම මේකට 25 watt වෙනකන් support කරන හින්දා ඔයාලට fast charging dock එකක් තමයි ගන්න වෙන්නේ. නැත්නම් වෙන normal dock එකක් ගත්තොත් ඔයාලට ගොඩක් දුරට මේකේ තියෙන බැටරි එකත් එක්ක ලොකු වෙලාවක් යනවා ඔයාලට charge කරගන්න. එතකොට guys ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේකේ warranty card එක සහ starter guide එක තියෙන්නේ. එහෙනම් මේ විදිහට තමයි guys අපිට මේකේ box එකේ තියෙන දේවල් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. හරියනම් guys අපි ඉස්සරම මේක design එක ගැන ඉස්සරම කතා කරමු. ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේක ගොඩක් බර ෆෝන් එකක් නෙවෙයි. මොකද මේක ග්‍රෑම් 184ක් වගේ බර වෙන්නේ. ඒ කියන්නේ මේක ඔයාලට සැහැල්ලු පුළුන් වගේ ඕන වෙලාවක නිකන් ක්ලිප් කරගන්න ලේසි. මොකද මේකේ තියෙන මේ design එක නිසා. ඒ වගේම guys මේක ඔයාලට IPS 54 කියන water and dust resistant පහසුකම තියෙනවා. මේක කියන්නේ entry level phone එක පහසුකම් සියල්ලම මෙයාලා සපයලා දෙනවා මේ budget phone එකට, මේ budget range එකත් එක්ක. මොකද මේක ඔයාලට සාමාන්‍යයෙන් local market එකේ යනවා මේ Singer එකෙන් හෝ ලංකාවේ මිලදී ගන්න පුළුවන් ශාකදම් Singer ඒ වගේම dialog ආයතන වලින් මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක ඔයාලට රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර තියෙන කම්පැනිස් එක්ක බජට් එක වෙනස් වෙන්න පුළුවන් යාලගේ. Samsung ලගෙන් ඩිරෙක්ට් ගන්නවා නම් අඩුම තරම මේක රුපියල් 29000 30000 අතර ප්‍රයිස් එකකට මේක ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙන එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා. මොකද මේ වගේ බජට් රේන්ජ් එකකට ඔයාලට water and dust resistant පහසුකම සහ මේ වගේ build quality එකක් එක්ක ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ මේකේ අවුරුදු 6ක් යනකම් software update. ඒ කියන්නේ major software update එන බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට budget range එකට සුපිරිම වැඩක් ගන්න පුළුවන් විදිය ෆෝන් එකක්. මොකද සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා Samsung ලගේ budget range එකේ ෆෝන් වල මාස 3-5 වෙනකොට lag වීමක් සිදු වෙනවා. ඒ වුණාට මම හිතන්නේ මේ ෆෝන් එකේ නම් කවදාවත් ඔයාලට lag වීමක් සාමාන්‍යයෙන් අවුරුදු 3-4ක් යනකම්වත් බලා ගැනීමේ හැකියාවක් තියෙයි කියලා. ඒ විදිහට තමයි අපිට මේකේ කතා කරන්න තියෙන්නේ. හරියනම් guys මේක display ගැන කතා කරමු. ඔයාලට මේක display එකේ අඟල් 6.7ක HD+ LED panel එකක් වල බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ ලොකු අප්ඩේට් එකක් තමයි මේක. මොකද මේකේ 90 Hz refresh rate එකක් වල ලබා දීලා තියෙනවා මේ budget range එකට මේ Samsung A07 කියන මොඩල් එකට. මොකද කලින් මේ budget range එකේ ගිය ෆෝන් වල display එක ගොඩක්ම අවුල්. ඒ වගේම ඔයාලට වීඩියෝ එකක් වුණොත් බලන්න ගියාම පට්ටම අවුල්. ඒ වගේම මේක මේ refresh rate එකත් එක්ක ඔයාලට මේ display quality එකත් එක්ක ඔයාලට outdoor visibility එක සුපිරි. ඒ කියන්නේ outdoor වල ඔයාලට මේ අවුල් වගේ ෆෝන් එක යූස් කරනවා නම් මේ ෆෝන් එක ඔයාලට කිසිම අවුලක් නැතුව ඔයාලට යූස් කරන්න පුළුවන්. ගොඩක් දුරට මේක Picme පාවිච්චි කරන කට්ටියත් මම දැකලා තියෙනවා. ගොඩක් දුරට මේ අලුතෙන් ආපු Samsung A07 එක පාවිච්චි කරන Picme දුවනයි. මොකද එයාලා බයික් එක වගේ යනවා නම් අවුවට මේ ඩිස්ප්ලේ එකට අවු වෙන්න කියලා ලොකුවට ඩිස්ප්ලේ එකේ ලයිටින් අඩුවක් වෙන්නේ නැහැ. මොකද මේකේ ගොඩක් හොඳ brightness level එකක් බලා ගැනීමේ හැකියාව තියෙන නිසා. ඊළඟ guys මේක ඔයාලට software සහ performance ගැන කතා කරද්දී මේක power එක බැලුවොත් එහෙම MediaTek Helio G99 කියන chipset එක තමයි මේක බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම මේක social media වගේ පාවිච්චි කරනවා නම් ඔයාලට games වලට හොඳටම ප්‍රමාණවත් සාමාන්‍යයෙන් budget range එකත් එක්ක ඔයාලට මේ ඔයා සාමාන්‍යයෙන් heavy game user කෙනෙක් නම් මේක හරියන්නේ නැති වෙයි. සාමාන්‍යයෙන් ඔයාලට lag වෙන්නේ නැතුව PUBG වගේ game එකක් සෙල්ලම් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් normal setting වලත් එක්ක.
ලොකු හයි සෙටින් වලින් නම් ප්ලේ කරන්න අමාරුයි මේ chipset එකට. ඒ වුණාට ඔයාලට එදිනෙදා වැඩවලදී ඉන්ටර්නෙට් යූස් කරන්න, ඒ වගේම YouTube WhatsApp වගේ පාවිච්චි කරන්න, ඒ වගේම ඔයාලා එදිනෙදා කරන වැඩවලට මේ chipset එක හොඳටම ප්‍රමාණවත්. මොකද මේ බජට් රේන්ජ් එකත් එක්ක මීට වැඩිය මම හිතන්නේ Samsung ලා දෙයි කියලා. ඊළඟ guys මේකේ storage එක ගැන කතා කරද්දී ඔයාලට මේකේ storage 3ක් බලා ගැනීම හැකියාවක් තියෙන. ඒ වගේම RAM version 3ක්, ඒ කියන්නේ 4GB 6GB සහ 8GB වශයෙන් RAM වගේම 64GB 128GB 6GB version වශයෙන් ඔයාලට ROM එකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. මේකේ ඔයාලට chip එකක් දැමීමේ හැකියාවක් තියෙනවා. 1TB දක්වා ඔයාලට මේක අප් කරන්න පුළුවන්. ඒතකොට 64GB වගේ version එකක් ගත්තා ලොකු ගැටලුවක් නැහැ. මොකද අරවට කියන්නේ 256GB version වලට ලොකු gap එකක් තියෙනවා මේකේ වටිනාකමේ gap එකක් තියෙන. ඒ හින්දා guys ඔයාලට 64GB version එක අරගෙන chip එකක් දාලා use කරත් ලොකු ගැටලුවක් නැහැ. ඒ වගේම මේකේ software update Android 15 software update එකත් එක්ක තමයි මේක බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. මම කලින් කිව්වා වගේම ඔයාලට මේකේ අවුරුදු 6ක මේජර් update බලා ගැනීමේ හැකියාවක් තියෙන. ඒ හින්දා ඔයාලට කිසිම අවුලක් නැතුව අවුරුදු 6ක් යනකම් ඔයාලට මේ mobile phone එක ගින්නක්ම නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කිසිම lag එකක් නැතුව මම කිව්වේ මේක අර කලින් Samsung phone වල වගේ ඔයාලට මේකේ lag වීමක් ගොඩක් දුරට බලා ගැනීමේ හැකියාවක් නැති වෙයි. මේ බජට් එකත් එක්ක ඔයාලට ලොකුම දෙයක් මේ සැරේ Samsung එකෙන් ඔයාලට කරලා තියෙනවා. ඊළඟ guys මේකේ කැමරාව ගැන කතා කරද්දී මේකේ ඔයාලට main කැමරා එක megapixel 50 වගේම ඔයාලට මේක 20 megapixel lens sensor එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට 8 megapixel selfie කැමරාවකුත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මෙයාට මේ 2 megapixel depth sensor එක හරහා ඔයාලට portrait photo ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ උඩරිම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ 1080p දක්වා විතර වල වීඩියෝ YouTube එක වීඩියෝ කරනවා නම් මේක ගැලපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 1080p වගේ වෙනකම් විතරයි උඩරිම shoot කිරීමේ හැකියාව තියෙන්නේ. ඊළඟ කතා කරන්න ඕන දේ තමයි guys මේකේ battery life එක ගැන. මේකේ battery එක ඔයාලට megahertz 5000ක බැටරියක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේක ඔයාලට විශේෂම දේ තමයි 25V fast charging support කරනවා. එතකොට ඔයාලට මේකට dock එකක් වෙනම ගන්න වෙනවා. මොකද මේකේ type C cable එකක් විතරයි එන්නේ. ඔයාලා දන්නවා දැන් දින හැම phone එකකම වගේ dock එකක් ලබා දෙන්නේ නැහැ. ඒතකොට ඔයාලට මේකට පුළුවන් 25V fast charger original dock එකක් use කරන්න. නැත්නම් ඔයාලට ගොඩක් අය කරන වැරද්දක් තමයි copy. ඒ කියන්නේ ජාත් කරන ඩොක් ගන්න ගොඩක් දුර කෝපි. එතකොට ඔයාගේ ෆෝන් එකේ ආයු කාලය ගොඩක් දුරට අඩු වෙනවා. මම කලින් විදිහට ඒ ගැන මගේ ටෙක් channel එක හරහා කතා කරලා දෙනවා ඔයාලා බැටරි ලයිෆ් එක සම්බන්ධයෙන්. එතකොට guys මේකේ price range එක, ඒ කියන්නේ මේ price එක මම නැවතත් කියන්නම් ඔයාලට මේක ලංකාවේදී මම කලින් වගේ 32000 38000 අතර මුදලකට ගන්න පුළුවන්. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් මම කලින් කිව්වා සමහර shop වල ඊට අඩුවෙමුත් ගන්න තියෙනවා කියලා. ඒක ඔයාලා ගන්න තැනත් එක්ක තමයි දීර්ණය වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අවම 35000න් පහළ ඔයාලට මේ ෆෝන් එක පර්චේස් කර ගැනීම හැකියාව තියෙනවා. 256GB වගේ version එකකට ගියොත් තමයි ගොඩක් දුරට 35000න් උඩ යන්නේ. සාමාන්‍යයෙන් මම නම් කියන්නේ මම recommend කරනවා ඔයාලට මේ වගේ ෆෝන් එකක් ගන්නවා නම් 64GB version එක ඇති. මොකද මේක ඔයාලට chip එකක් use කරන්න පුළුවන් හින්දා ගොඩක් දුරට මේක ඔයාලා budget phone එකක්ම හොයන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලා secondary phone එකක use කරනවා නම් මේක 64GB version එක හොඳටම ඇති. finally guys මේකේ average එක ගත්තාම සාමාන්‍යයෙන් ඔයාලා මම කලින් කිව්වා වගේ මේ budget range එක මට කලින් කියන්න බැලුවා මේක 29000 30000 අතර කිව්වට මේක සාමාන්‍ය 38000 දක්වා යනවා. මොකද මේක warranty card එක සහ මේකේ ඔයාලට ලබා දෙන memory එක, ඒ කියන්නේ 256GB version එනකම් මං කිව්වාට එනවා කියලා. ඒවත් එක්ක මේකේ prices වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා ගන්න 64GB version එකම ගන්න. ඔයාලා secondary phone එකක් විතර ගන්නවා නම් ඒක ගත්තාම ගැටලුවක් නැහැ. මොකද ඔයාලට chip එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් budget එක අඩු කරගන්න පුළුවන්. warranty එකක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක warranty එකක් ලබා දෙන්නේ. ඉතින් warranty card එකත් එක්ක ගන්න එකට ගොඩක් හොඳයි. මොකද Samsung warranty එකත් එක්ක ගත්තාම ඔයාලට එක phone to phone හෝ ඔයාලට display එකට warranty එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේක ඒ වගේ motor and dust resistant පහසුකම තියෙන හින්දා ඔයාලට ගොඩක් දුරට වතුර ගියත් ඒකට warranty එකක් හම්බ වෙනවා. ඒ වගේම guys මම කලින් කිව්වා වගේම ඔයාලට මේකේ හොඳ දේවල් සහ නරක දේවල් කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේකේ updates එනවා. මම කිව්වා අවුරුදු 6ක් දක්වා ඒක හොඳ plus point එකක්. ඒ වගේම මේකේ මම අර කලින් කිව්වා වගේම මේකේ refresh rate එක 90Hz display එක quality එක මේක ඔයාලට මේ budget range එකට ගොඩක්ම වටිනවා. ඒක plus point එකක්. ඒ වගේම මේකේ නරක දේවල් විදිහට අපි ගන්න පුළුවන් HD display එකක් තිබීම සහ box එකේ dock එක. ඒක නම් ඉතින් දැන් එන අලුත් mobile phones එක ගත්තාම මේක dock එකත් එක්ක cable එකක් ගොඩක් දුරට ලබා දෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් අපිට ඒ ගැන ලොකු වැරද්දක් කියන්න බෑ. එතකොට guys ඔයාලට අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ phone එක සාමාන්‍යයෙන් ඔයාලා budget range එකේ phone එකක් හොයන කෙනෙක් නම්
Samsung fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මීට වැඩි හොඳ solution තියෙනවා වෙන mobile phones වල. ඔයාලා Samsung fan කෙනෙක් නම් මේ ෆෝන් එක තමයි දැනට Samsung ලගේ මේ බජට් රේන්ජ් එකේ තියෙන හොඳම ෆෝන් එක මම හිතන්නේ low budget phones හොයන යාළුවන්ට. එතකොට guys මේකේ battery life එක මම කලින් කිව්වා වගේම ගොඩක්ම හොඳයි. එතකොට final අපිට කියන්න තියෙන්නේ ඔයාලට මේ වීඩියෝ එක ගැන ideas අනිවාර්යයෙන්ම යට comment section එකේ comment එකක් දාන්න. මොකද ඒතකොට තමයි අපිට ඔයාලගේ ideas දැනගැනීමේ හැකියාව දෙන ඉස්සරහට අපි ගේන්න ඕන phones ඒ වගේම අපි review ගන්න ඕන මොනවද කියලා අනිවාර්යයෙන්ම යට comment section එකේ comment එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. අනිත් අය දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අපේ channel එකත් එක්ක දිගට බැඳිලා ඉන්න. මදු tech අපිව subscribe කරන්න නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා bell notification icon එකත් all click කරලා තියාගන්න. එතකොට තමයි මේ වගේ අලුතෙන් දාන videos වල update එක ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන්නේ guys. එනවා වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.